සියලු දෙනාටම සුබ දවසක් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඔගොල්ලෝ ජීවිතේ කවදම හරි දවසක ගුවන් යානෙක ගිහිල්ලා තියෙනවද? ඉතින් මේ අත්දැකීම ලබා ගන්න ඔය කවුරු කාගේ තීනයක් කියන එක නොරහසක්. ඔගොල්ලන්ට මේ අත්දැකීම ලබා ගන්න අවස්ථාවක් හමු වුණොත් කුමන ගුවන් සමාගමද තෝරගන්නේ? ඉතින් ඔගොල්ලෝ හිතන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් කියවන ස්ථානයට තියෙනවා කියලාද? ඉතින් අද මේ සියලු විස්තර මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ආරාධනා කරනවා සියලු දෙනාටම වීඩියෝ එකේ අවසානයේදී රැඳී සිටින්න කියලා. මේ ලිස්ට් එකේ අංක 10ට ඉන්නේ ස්විස් එයාර්ලයින්. ස්විස්ටර්ලන්තයේ විශාලතම ගුවන් සමාගම වෙන මෙය ලුෆ්තාන්සා සමූහයේ කොටස්කරුවෙක් වෙනවා. එමෙන්ම ලෝ විශාලතම ගුවන් සේවා ජාලය වන ස්ටාර් එයාර්ලයින් හි සමාජිකයෙක්ද වෙනවා. මේ ගුවන් සමාගම ආරම්භ කරලා තියෙන්නේ 1931 දී. මේ ගුවන් සමාගම සතුව දැනට විවිධ මාදිලී ගුවන් යාන 90ක් පමණ තිබෙනවා. ස්විස් ගුවන් සමාගමට ආරක්ෂාව සහ ඔවුන්ගේ විශිෂ්ට සේවාව සඳහා ශ්‍රේණිගත කිරීම වල පෝස්ටා හිමි වෙලා තියෙනවා. ඉතින් මේ ගුවන් සමාගම අපිට 10 වන ස්ථානයේ රැඳෙන ගුවන් සමාගම විදියට හඳුන්වන්න පුළුවන්. අංක 9 එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම. එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම 1993 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ අද වන විට ප්‍රංශය යුරෝපය සහ ලෝකයේ පුරාම දෛනික ගුවන් ගමන් 1500ක් පමණ සිදු කරනවා. ඔවුන් සතුව අද වන විට විවිධ මාදිලේ මගී ප්‍රවාහන ගුවන් යාන 200කට අධික ප්‍රමාණයක් තිබෙනවා. නවතම වාර්තාවලට අනුව රටවල් 116ක ගමනාන්ත 312ක් ආවරණය කරමින් ආරක්ෂාව සහ තමන්ගේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයමින් ලෝකයේ ශ්‍රේණිගත කිරීම වල 9 වන ස්ථානයේ රැඳෙන්නට මෙම ගුවන් සමාගම සමත් වෙලා තියෙනවා. අංක 8 ඊවා ගුවන් සමාගම. ඊවා ගුවන් සමාගම 1989 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ ලෝකේ ප්‍රමුඛතම ස්ටාර් එයාර්ලයින් හි සමාජිකයෙක්ද වෙනවා. ඊවා එයාර්ලයින් ආසියාව, චීනය, යුරෝපය, උතුරු ඇමරිකාව සහ ඕෂනියාව සම්බන්ධ කරන ගෝලීය ජාලයකට සේවය කරනවා. ප්‍රධාන ව්‍යාපාරික සහ සංචාරක ගමනාන්ත 60කට වඩා සම්බන්ධ කරමින් තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යනවා. ඊවා ගුවන් සමාගම තායිවානයේ තයිවාන් ජාත්‍යන්තර ගුවන් තුරුපලේ ඉඳලා තමයි තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ. මේ ගුවන් සමාගමට අද වන විට ගුවන් යාන 90ක් පමණ තිබෙනවා. සේවාව භාවිත කරන මගීන්ට ආරක්ෂාව සහ විශිෂ්ට සේවාව සපයමින් ලොව ශ්‍රේණිගත කිරීම වල 8 වන ස්ථානයේ රැඳෙන්නට මෙම ගුවන් සමාගමට හැකි වෙලා තියෙනවා. අංක 7 තර්කිෂ් ගුවන් සමාගම. 1933 දී ගුවන් යාන 5කින් ආරම්භ කරපු මේ ගුවන් සමාගම අද වන විට ගුවන් යාන 300ක් පමණ තිබෙන ගුවන් සමාගමක් බවට පත් වෙලා තියෙනවා. තර්කිෂ් ගුවන් සමාගම ස්ටාර් එයාර්ලයින් හි සමාජිකයෙක්ද වෙනවා. විශේෂම දේ තමයි තර්කිෂ් ගුවන් සමාගම ලෝකයේ අනික් ගුවන් සමාගම් වලට වඩා බොහෝ රටවල් ප්‍රමාණයක පියාසර කරන එක. ඉතින් මේ ගුවන් සමාගම තම පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සහ ආරක්ෂිත පියාසරියක් සපයලා ලෝක ශ්‍රේණිගත කිරීම වල 7 වෙනි ස්ථානයේ රැඳෙනවා. අංක 6 ජපන් ගුවන් සමාගම. ජපන් ගුවන් සේවය 1951 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. අද වන විට නවීන ගුවන් යාන 230කට අධික ප්‍රමාණයක් මෙම ගුවන් සමාගම සතු වෙනවා. ටෝකියෝ, ඔසාකා, නගෝයා සහ ඔකිනාවා වල ප්‍රධාන මධ්‍යස්ථාන 4ක් පිහිටවලා තිබෙන මෙම ජපන් ගුවන් සමාගම ප්‍රදේශ 20ක් කරහා ගමනාන්ත 95කට පමණ තම සේවාව සපයනවා. ජපන් ගුවන් සමාගමට තිබෙන්නේ පොහොසත් ඉතිහාසයක්. ජපන් ආගන්තුක සත්කාරයේ සාරය නිර්වචනය කිරීම සඳහා කීර්තියක් උසනන ගුවන් සමාගමක් වෙනවා. තම සේවාව මගීන්ට පියාසරිය අතරතුර ආරක්ෂාව සහ සත්කාර උසස්ම තත්ත්වයෙන් ලබා දෙමින් ලෝක ශ්‍රේණිගත කිරීම තුළ 6 වෙනි ස්ථානය මෙම ජපන් එයාර්ලයින් වලට හිමි වෙලා තියෙනවා. අංක 5 කැතේ පැසිෆික් ගුවන් සමාගම. කැතේ පැසිෆික් එයාර්වේස් හොංකොං පදනම් කරගත් ගුවන් සමාගම. ගුවන් යාන 200කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන ගුවන් සමාගම 1946 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරලා තියෙනවා. අද වෙන විට ආසියාව, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ අප්‍රිකාව ඇතුළු ගමනාන්ත 200කට අධික සංඛ්‍යාවකට නියමිත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සපයනවා. එමෙන්ම කැතේ පැසිෆික් යනු One World Global හි ප්‍රධාන සමාජිකයෙක්. ඉතින් ලෝකයේ ශ්‍රේණිගත කිරීම වල 5 වෙනි ස්ථානයේ රැඳෙන්නට මෙම කැතේ පැසිෆික් එයාර්වේස් සමත් වෙලා තියෙනවා. අංක 4 ඇනා ඕල් නිපොන් එයාර්වේස්. 1952 දී ආරම්භ කරන මෙම ගුවන් සේවාවට එවකට තිබුණේ හෙලිකොප්ටර් 2ක් පමණයි. ඉතින් අද වන විට ජපානයේ විශාලතම ගුවන් සේවාව මෙන්ම ආසියාවේ තිබෙන වැදගත්ම ගුවන් සේවාව බවට මේ ඇනා ඕල් නිපොන් එයාර්වේස් පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මාර්ග 82ක් සහ දේශීය මාර්ග 118ක ගමන් කරන මෙම ගුවන් යාන
ටෝකියෝ නගරයේ නැරිටා සහ හනේඩාහි ගුවන්තොටුපළවල් හරහා ජපානයේ පුරා විවිධ ගමනාන්තවලටද උතුරු ඇමරිකාව, ආසියාව, ඒ වගේම චීනයේ නගරද යා කරමින් පුළුල් ජාලයක තම අනසක පතුරවමින් ගුවන් ගමන් සිදු කරනවා. අද වන විට එනා සතුව බෝයින් සහ එයාබස් වර්ගයේ ගුවන් යානා 240කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවායින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි අති නවීන ගුවන් යානාද ඇතුළත් වෙනවා. ඉතින් මේ ඇනා එයාවේස් 1999 සිට ස්ටාර් එයාලයින්හි සමාජිකයෙක්ද වෙනවා. තම පාරිභෝගිකයාට උසස් සේවාවක් සහිත ආරක්ෂිත ගුවන් ගමන් අත්දැකීමක් ලබා දෙමින් ලෝකයේ ශ්‍රේණිගත කිරීම වල 4 වන ස්ථානයේ ඇනා එයාවේස් අද වන විට සිටිනවා. අංක 3 එමිරේට්ස් ගුවන් සමාගම. එමිරේට්ස් කියන්නේ එක්සත් අරාබි එමිරාතයේ තියෙන ප්‍රධානම ගුවන් සේවාව. 1985 දී ආරම්භ කරන ලද මෙම සේවාව තම සංස්කෘතිය පදනම් කරගෙන මහද්වීප 6ක් පුරා සිටින ඔවුන්ගේ පාරිභෝගිකයන් දෙසා ඉතා සුව පහසු අනර්ගම තත්ත්වයේ සේවාවක් ලබා දෙනවා. ඉතා ප්‍රියමනාප කාර්ය මණ්ඩලයක් සිට මෙම ගුවන් සේවාව ලෝක පුරා ගමනාන්ත 152ක් පමණ ගමන් කරන අතර විශේෂයෙන් මැද පෙරදිග යුරෝපය, ආසියාව, ඇමරිකාව සහ අප්‍රිකාව ආවරණය කරමින් ගුවන් තලය තුළ තම අනසක පතුරවලා තියෙනවා. අද වන විට එමිරේට්ස් සතුව අති නවීන ගුවන් යානා 250ක් පමණ තිබෙනවා. ඒවායින් A380 සහ බෝයින් 777 යානා ප්‍රදාන වෙනවා. එමිරේට්ස් තම ගනුදෙනුකරුවන් සඳහා ඉතා අනර්ග තත්ත්වයේ ආරක්ෂිත ගුවන් ගමනක් මෙන්ම ඔවුන්ගේ සත්කාරයන්ද ලබා දෙමින් ලෝක ශ්‍රේණිගත කිරීම වල 3 වන ස්ථානයේ රැඳෙනවා. අංක 2 සිංගප්පූර් එයාලයින්. සිංගප්පූර් එයාලයින් එක ආරම්භ කරලා තියෙන්නේ මුලින්ම 1947. ඒ මලයාන් එයාවේස් නමින්. නමුත් මැලේසියාව සහ සිංගප්පූරුවේ ගුවන් සේවාවන් දෙක වෙන් වූ පසු 1972 සිට සිංගප්පූර් එයාලයින් නමින් ඔවුන් මුලින් ඉඳන් ආරම්භ කරලා තියෙනවා. සිංගප්පූර් එයාලයින් මේ තරම් සාර්ථකත්වයට හේතු වුණා කියලා හිතන්න මොන වගේ කරුණද? ඔවුන් ඉතා කැපවීමෙන් යුතුව පාරිභෝගිකයාට සේවාව සැපයීම, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබා ඇති සූපවේදීන් විසින් සාදන ලද අනර්ග රසයකින් යුත් අති නවීන ප්‍රණීත ආහාර පාරිභෝගිකයන්ට ලබා දෙනවා. එමෙන්ම විනෝදාස්වාදය ගෙනෙන සියලු කටයුතු නොමදව ලබා දෙනවා මේ පාරිභෝගිකයන්ට. ඉතින් අද වන විට සිංගප්පූර් එයාලයින්ස් සතුව ගුවන් යානා 118ක් පමණ තියෙනවා. ඒ අතරින් එයාබස් A350, A380 සහ බෝයින් 777, 787 වැනි අති නවීන ගුවන් යාන එකතුවක් ඔවුන් සතුව තිබෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ රටවල් වල ගමනාන්ත 110කට පමණ තම මෙහෙයුම් කටයුතු සිදු කරනවා. ඉතින් අද වන විට ලෝකයේ ශ්‍රේණිගත කිරීම වල දෙවන ස්ථානයේ රැඳීමට මේ සිංගප්පූර් එයාලයින් එකට හැකි වෙලා තියෙනවා. දැන් තමයි අපි කතා කරන්න යන්නේ ලෝකයේ අංක 1ට තියෙන ගුවන් සේවාව ගැන. ඉතින් අංක 1ට තියෙන්නේ කටාර් එයාවේස්. 1993 දී ආරම්භ කරන ලද මේ ගුවන් සේවාව 1994 සිට තම මෙහෙයුම් කටයුතු සිදු කරලා තියෙනවා. අද වෙන විට ඔවුන්ට අති නවීන ගුවන් යානා 200කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් එයාබස් A350S, බෝයින් 787 වැනි අති නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් යානා රැසක් ඔවුන්ගේ ගුවන් යාන එකතුවේ තියෙනවා. ඒ වගේම යුරෝපීය, ආසියාතික, ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු ගමනාන්ත 160කට වැඩි ප්‍රමාණයක් අද වන විට තම මෙහෙයුම් කටයුතු ඔවුන් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් තම ගනුදෙනුකරුවන්ට ඉතා ඉහළ සේවාවක් ලබා දෙමින් ප්‍රණීත ආහාර වගේම සුහදශීලී සේවාවක් ඔවුන් සපයනවා. පාරිභෝගිකයන්ගේ ගමනාන්තය දක්වා ආරක්ෂිත මෙන්ම ඉතා සුව පහසු ගමනාන්තයක් හිමි කර දීමට මොවුන්ට හැකි වෙලා තියෙනවා. 2022 දී FIFA ලෝක කුසලානය ඔබට මතකද? මේ ලෝක කුසලානය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වූ සමාගමක් තමයි කටාර් එයාවේස් කියන්නේ. ඉතින් අද වන විට මේ ගුවන් සමාගම ලෝකයේ තිබෙන සියලු ගුවන් සමාගම් පසු කරමින් ලෝකයේ පළමු ස්ථානයට පත් වෙලා තියෙනවා. ඔබත් සමග අද අපි කතා කරේ දැනට තිබෙන වාර්තාවලට අනුව ලෝක ප්‍රධානම ගුවන් සමාගම් 10 ඇතුළේ සිටින සමාගම් කිහිපය ගැන. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින් නම් මේ ශ්‍රේණිගත කිරීම අතරේ අපිට බලා ගන්න පුළුවන්කමක් හම්බුනේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඔබේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරලා, ලයික් කරලා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කර යන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.